සුබ දවසක් යාළුවනේ. අද අපි ලෑස්ති වෙලා මේ යන්නේ අපේ ලොකු බබාගේ ස්කූල් එකේ ස්පෝර්ට් මීට් එකට. ඉතින් ස්පෝර්ට් මීට් එක තිබ්බේ පෙබරවාරි මාසේ. නමුත් මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න ටිකක් කාලයක් ගියා. අපි ස්පෝර්ට් මීට් එකට යන්නේ හැවුලොක් ග්‍රවුන්ඩ් එකට. ඒගොල්ලෝ කියලා තිබ්බේ උදේ 11ට තමයි පටන් ගන්න කියලා. නමුත් මෙයාලට හවුසස් වලට එන්න කියලා තිබුණා. උදේ 10 වෙද්දී. ඉතින් අපි වේලාසනින්ම ගිහිල්ලා මේ විදිහට බබාව හවුස් එකට බාර දීලා ඊළඟට එයා ඉන්නවා ඊස්ටර්න් බෑන්ඩ් එකේ. මම ඊස්ටර්න් බෑන්ඩ් එකේ ටෙන්ට් එකට වෙලා හිටියා. ඊට පස්සේ අපේ ස්පෝර්ට් මීට් එක පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. ස්පෝර්ට් මීට් එක කිව්වට බබා යන ස්කූල් එක මම තාම ඔයගොල්ලන්ට කියලා නැහැනේ. බබාලා යන්නේ මියුසියස් කොලෙජ් එකට. ඉතින් ග්‍රේඩ් 1 ඉඳලම ලොකු බබා ඒකට ගියා. පොඩි බබා දැන් අපර් නර්සරි එකට ඒකෙම දාලා තියෙන්නේ. ලොකු බබා සහභාගී වෙන්න තිබුණා හැට් රේස් එකටයි ෂටල් රිලේ එකටයි. මේ ඔයගොල්ලන්ට පේන්නේ හැට් රේස් එක. ඒ ඉවෙන්ට්ස් දෙකෙන්ම සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් ඒගොල්ලෝ හවුස් එක ගත්තා. ස්කූල් එකේ හවුසස් 4ක් තියෙනවා. ඕල්කට්, හිගින්ස්, බෙසන්ට් සහ ඩියබ්රු කියලා. ඉතින් අපේ බබා ඕල්කට් හවුස් එකේ ඉන්නේ. ඊළඟට ටක් ගාලා චේන්ජ් වෙන්න සිද්ධ වුණා. මොකද ඊස්ටර්න් බෑන්ඩ් එකේ මෙයා පන්තේරුවයි ෆ්ලූට් එකයි දෙකටම ඉන්නවා. ඉතින් එයාව ටක් ගාලා ලෑස්ති කළා මේ විදිහට. ඊට පස්සේ හවුස් එකෙන් ස්නැක්ස් වගේක් දීලා තිබුණා. ඒවත් මේ වෙලාවේ ඒගොල්ලෝ ගත්තා. බබාලා මේ ලෑස්ති කරලා ඉන්නේ චීෆ් ගෙස් පිළිගන්න. ඉතින් මෙයාලා මේ විදිහට තමයි ලෑස්ති වෙලා දැන් මේ බලන් ඉන්නේ. ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රාථමික අංශයේ නැටුම් සම්බන්ධ ගුරුතුමිය වන නිර්මලා මිස්ටත් ඒ වගේම බටනලා වාදනය සම්බන්ධ සියලුම දේවල් උගන්වපු අපේ ජයවතී මිස්ටත්. ඇත්තටම ඔවුන් දෙපළගේ මේ උත්සාහය කැපවීම තමයි අපේ බබාලාද එළි දක්වන්නේ. මේ දේවල් දකිද්දි තින් හරිම ආඩම්බරකමක් තමයි දැනෙන්නේ දෙමව්පියෝ විදිහට. Ladies and gentlemen, we are about to witness the arrival of our කියන්න හරි සතුටුයි. අපේ මේ ඊස්ටර්න් බෑන්ඩ් එකේ අම්මිලා තාත්තිලා ගෲප් එකක් හදාගෙන අපි මේ වැඩේ ලස්සනට කරන්න ප්ලෑන් කරා. ඉතින් ග්‍රේඩ් 5 එකේ බබාලගේ අම්මිලා තමයි මේක ඕගනයිස් කළේ. ඉතින් එතන සංග්‍රහ කටයුතු හැමදේම ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බා ඒ අම්මලා තාත්තලාගේ එකමුතුව නිසා. ඊට පස්සේ මේ විදිහට වෙස්ටර්න් බෑන්ඩ් ඩිස්ප්ලේ එකකුත් තිබුණා. ඒක ඉවරුණාට පස්සේ අපේ ඊස්ටර්න් බෑන්ඩ් එක නැවතත් ඒගොල්ලන්ගේ ඩිස්ප්ලේ එක ඉදිරිපත් කරන්න පටන් ගත්තා. බටනලා සිසුවියන් පුරුදු පුහුණු කළ ඇත්තේ ජයවතී දිසානායක ගුරු මහත්මිය.
බෑන්ඩ් ඩිස්ප්ලේ ඉවර වුණාට පස්සේ ලෑස්ති වෙන්න තිබුණා මේගොල්ලන්ගේ ඩ්‍රිල් එකට. ඉතින් ටක් ගාලා චේන්ජ් වෙන්න අපි ගියා. මේ තියෙන බබාලගේ ඩ්‍රිල් කොස්ටියුම් එක. ඉතින් හවුසස් වල කලර්ස් වලට තමයි මැච් වෙන්න හදලා තිබුණේ. හරිම ලස්සන කොස්ටියුම් එකක්. ඊට අමතරව ටීචර්ස්ලගේ එතකොට අම්මලගේ තාත්තලගේ ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් උත් තිබ්බා මේවට ඇඩ් කරලා. ඉතින් මම මේ හැමදේම වීඩියෝ කළේ නැහැ. මේ තියෙන්නේ බබාලගේ ඩ්‍රිල් ඩිස්ප්ලේ එක. ගොඩක් ස්කූල් වල ජනවාරි පෙබරවාරි මාර්තු වල තමයි ස්කූල් එකේ ස්පෝර්ට් මීට් තියෙන්නේ. ඉතින් බබාලා හරිම උනන්දුයි මේ දවස්වල ස්කූල් යන්න මොනේ තියාගන්නත් බෑ. මොකද ප්‍රැක්ටිසස් වලට යන්න තියෙනවා. ඒකට හරි උනන්දුයි. ඉතින් හරිම ආසාවෙන් බලන් හිටපු ලස්සන දවසක් මේක. මොකද ඒගොල්ලෝ හරි එනර්ජි එකෙන් තමයි මේ හැම දෙයකටම සහභාගී වුණේ දා. ඉතින් දිනනවා පරදිනවා ඒ දේවල් සමසමව බෙදා ගන්න සමසමව විඳ ගන්න හැමෝටම ලැබෙන අවස්ථාවක්. ඉතින් හරිම ලස්සන දවසක්. ඇත්තටම බබාලාගේ අධ්‍යාපන කටයුතු තියෙන නිසාම තමයි අපි කොළඹ පදිංචියලත් ඇවිත් ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ත් කොළඹම වැඩ කරන නිසා අපිට හැම දෙයකටම පහසුවක් වුණා. ඉතින් අද අපි ගොඩාක් ආඩම්බර වෙනවා අපි මේ ගත්ත තීරණේ නිවැරදි කියලා. මොකද එයාලට අධ්‍යාපනය විතරක් නෙවෙයි විෂය බාහිර ක්‍රියාකාරකම් ඕන තරම් තියෙනවා සහභාගී වෙන්න. ඉතින් දැනටත් සහභාගී වෙනවා. ඉතින් ඒ දේවල් වලින් අපේ දරුවෝ ඉදිරියට යනකොට ඉතින් දෙමව්පියෝ විදිහට අපි කාටද ඉතින් ආඩම්බර නැත්තේ. ඉතින් හරිම සතුටින් තමයි අපි මේ හැම දෙයකම බබාලා ඉදිරිපත් කරන්නේ. ස්පෝර්ට් මීට් එකේ වින් කළේ ලියබ්රු හවුස් එක. ඉතින් ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරන විදිහ තමයි මේ ඔයාලට පේන්නේ. ස්පෝර්ට් මීට් එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ අපි දැන්. දැන් වෙලාව 6:00 විතර වුණා. ඉතින් මේ වෙනකොට සියලුම වැඩ ටික අවසන් වෙගෙන එන්නේ. ඉතින් බබාලා හරි සතුටින් සහභාගී වුණා. ලස්සන දවසක් තමයි ලස්සන මතකයන් ගොඩක් එක්ක මේ ඉවර වෙන්නේ. ඉතින් අද දවසේ අවසානට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. දරුවෝගේ අධ්‍යාපනය වෙනුවෙන් අම්මලා තාත්තලා විදිහට අපි ගන්න තීරණ වෙනස් කරන්න හදන්න එපා. ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට උපරිමයෙන් සහයෝගය දෙන්න. ඉතින් දවසක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දිනනවා. ඉතින් අපි ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. Thank you. චමත්කාර යෞවනයේ හිත පුරා මල් පිපෙන වසන්ත ඇවිදින් හිස පුරා මල් හලන වසන්ත